මව් සෙනෙහස කියන්නේ ලෝකයේ තියෙන පිවිතුරුම අවංකම මෙන්ම ආදරණීයම ලැබීමයි. මනුෂ්‍ය ලෝකයේ මෙන්ම සත්ව ලෝකයේද මව් සෙනෙහස අපරිමිත දෙයක්. ඒ කැපකිරීම, කරුණාව, දයාව, ඉවසීම හැමදේම අම්මා කියන වචනය ඇතුලේ කැප් වෙලා තියෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන මෙම වීඩියෝ පට කීපය කාගේත් හද කම්පා කරවන සුළු දසුනක් වුණා. පංච් නම් මෙම පුංචි වඳුරු පැටවා ජපානයේ ඉචිකාවා නම් සත්වෝද්‍යානයේ සිටින මැකාක් වර්ගයට අයත් කුඩා වඳුරු පැටවෙක්. 2025 වසරේ ජූලි මාසයේ උපත ලබන මෙම වඳුරු පැටවා උපන් දවසේම මව පැටවා හැර යනවා. එයින් තනි වුණ මෙම පැටවා සත්වෝද්‍යානයේ සේවකයන් විසින් බලාගනු ලබනවා. මෙම වීඩියෝවට කෙසේ ප්‍රතිචාර දැක්වුවද මෙවැනි අවස්ථා අප අතරද අසන්නට දකින්නට නැතුවාම නොවේ. පංචිගේ විශේෂත්වය තමයි එයාට ඔරන්නටන් සෙල්ලම් බඩුවක් තියෙනවා. මුල් දවස්වල දකින බොහෝ දේ තම මව ලෙස සලකා උණුහුම ලබා ගැනීමට තැත් කළ පසු මෙම පැටවාට මෙම සෙල්ලම් බඩුව මුණ ගැසී තිබෙනවා. දැන් එයා එම බෝනික්කා තම මව ලෙස සලකා එයින් මවගේ උණුහුම රැකවරණය බලාපොරොත්තු වෙනවා. මේ ලොම්බෝනික්කාගේ ලොම්මස්සට කුලි වෙමින් පුංචි පංච් තමන්ගේ තනිකම බය දරා ගන්නවා. මේ විදියට තමන්ට කියලා කවුරුත් නැතුව ඉපදුන දිනම තම මවගෙන් පවුලෙන් ප්‍රතික්ෂේප වුණු ලොකු මහත් වෙද්දී තම වර්ගයාගෙන් ප්‍රහාරයට ලක්වෙමින් මේ කුඩා පැටවා තම අජීවී ලොම්බෝනික්කාගෙන් ඒ සියලු දේ බලාපොරොත්තු වෙනවා. මුළු ලෝකයේම ප්‍රාර්ථනා ඉෂ්ට කරමින් මේ විදියට යත්තේ එම රැළේම එක මවක් මේ කුඩා පැටවාට මව් සෙනෙහස දක්වන්න ඉදිරිපත් වෙනවා. අම්මලට කොයි දරුවත් එකයි. මේ විදියට එම මව පුංචි පංච් පැටවාව ආරක්ෂා කරන්න පිරිසිදු කිරීමට මෙන්ම අවැසි උණුහුම ලබා දීමටද කටයුතු කරනවා. ඒ අනුව රැළේ අනෙකුත් සතුන්ද ටිකෙන් ටික මෙම පැටවා පිළිගැනීමට පෙළඹෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් විවිධ අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතින අතර ඒ සියලු දේ අසත්‍යයක් බවත් මේ පුංචි පංච් පැටවා ඉතාම හොඳින් රැළට අනුගත වෙමින් ආදරණීය ලෙස දැනටත් ජීවත් වන බව සත්වෝද්‍යාන බලධාරීන් විසින් නිවේදනය කර තිබෙනවා. මෙම වීඩියෝ පට කිහිපය මුළු ලෝකයටම කියා දෙන්නේ මව් සෙනෙහස කෙතරම් වැදගත්ද යන්නයි. දරුවෙක්ට මව් සෙනෙහස අහිමි වීම ඕනෑම දරුවෙක්ට කොයිතරම් අමිහිරි ලෙස බලපානවාද, කොයිතරම් පීඩාකාරී මතකයක් ගෙනෙනවාද, උණුසුමේ අවශ්‍යතාවය මේ හැමදේම මේ වීඩියෝ තප්පර කීපය අපිට පෙන්නනවා. ළමයිගේ බලාපොරොත්තුව ආදරයයි ආහාරයි.